උදේ කිව්වට දැන් නම් 7 විතර. අද චුට්ටක් උදේම හැරුණ හින්දා නිින්ද ගියා. බලන්න උදේ කියලා නේ ඔය තියෙන සැර. රූම් එකේ කර්ටන්ස් අයින් කරලා උදේ පාන්දරම ඉතින් ඇඳ හදා ගන්න ඕනේ. ඒක තමයි සිටුේෂන් එක. උදේ පාන්දර රූම් එක අස් කරලා එළියට යනවා කියන ළමයි දවසම ෆුල් එනර්ජි. එහෙනම් අපි ඇඳ අස් කරලා හම්බෙමු. හවසට නිදා ගන්නකොට කිචන් එක අස් කරලා නිදාගත්තාම උදේට ඉතින් ෆුල් ෆ්‍රෙෂ් නැගිටින්න පුළුවන්. රෙකෝඩ් කරන්න බැරි වුණා. මම ගියේ ග්‍රොසරි shopping ගිහින් බඩු චුට්ටක් ගත්තා. ඒක මම තාම හරියට arrange කරේ නැහැ. අදත් යන්න තියෙනවා. අද ගිහින් ගන්න ටිකේ පුළුවන් නම් මම ඔයාලට වීඩියෝ ක්ලිප්ස් අරගෙන එන්නම්. මට බඩගිනි ළමයි මම ඉක්මනට හදාගත්ත චූටි දෙයක් ඒක ඉක්මනට කන්න කියලා හදන්නේ. මෙන්න මගේ වීඩියෝ එක. මොර අවුවක් තියෙන ළමයි. guys දැන් වෙලාව දවල් 12ට විතර එකපාරට තමයි මම plan කරේ. දැන් තමයි shopping යන්න හොඳම time එක කියලා. so ඉතින් අපි shopping ගිහින් හම්බෙමු. හැබැයි මම get ready මේක නම් ගත්තේ නැහැ. මොකද ඉක්මනට තමයි මම ලෑස්ති වෙන්නේ. මේ තියෙන්නේ ඉතින් ළමයි කොණ්ඩ කැවුම් හදන හැටි. මාත් ෆස්ට් ටයිම් තමයි මෙහෙම දැක්කේ. බලන්න කොහොමද කොණ්ඩ කැවුම හැදෙන්නේ කියලා. ඒකේ ලස්සනම ඉතින් කොණ්ඩ ගන්න හරිය තමයි. මේ අවුරුද්දේ බලන් ඉඳලා ඊග අවුරුද්දේ කොහොමද try කරන්න ඕනේ. මං අද පොඩ්ඩක් ගියා shopping. අම්බෝ ළමයි වීඩියෝ කරනවා තියා හැරෙන්න බෑ. මම පොඩි ක්ලිප්ස් අරන් ඔයාලට දාන්නම්. පුදුම සෙනගක් ඉන්නේ. කියන්නේ අවුරුදු ළඟ හින්දා මම මේක ෂූට් කරේ අප්‍රේල් 12. බලන්නකො මාරම සෙනගයි. ඊට පස්සේ පොඩි ග්‍රොසරි shopping ගියා. එතනත් මම ක්ලිප්ස් ටිකක් ගත්තා. මම මේක බොහෝ දුරට 13 දානවා. මොකද මට අවුරුදු vlogs තව ගන්න තියෙන නිසා. බලන්නකෝ ඉස්සරහට ලොකෝ වීඩියෝ සීරීස් එකක් එනවා. අනිවාර්යෙන් බලන්න. අනිවාර්යෙන්ම මාව subscribe කරලා තියන්න. වීඩියෝ එකේ අඩුපාඩු තියෙනවා. sorry. මම මේකට තාම nervous. එහෙනම් හැමෝටම සුබලත අවුරුද්දක් වේවා. හැමෝම පරිසරය වැඩි කරගන්න. උත්සාහයි. ඉක්මනින් ලස්සනම vlog එකකින් ආයෙමත් හම්බ වෙමු. එතකන් පරිස්සමෙන් ඉන්න.